ඇයි අපි අද කැම්පස් එකට ආවේ? අද අපි කැම්පස් එකට ආවේ අපේ කන්වර්සේෂන් එකට රෙජිස්ටර් වෙන්න. අපි ටිකක් අන්තිම මොහොතේ වැඩ කරන්න මාරම කැමති කට්ටියක්. ඉතින් එක්සෑම් කාලේ කැම්පස් එකට එකතු වුණා වගේම අද අපි ඔන්න කන්වර්සේෂන් එකට රෙජිස්ටර් වෙන්න කැම්පස් එකට ආවා. ඊට පස්සේ අපි එක්සමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ඉඳලා අපි ෆැකල්ටි එකට ගියා ෆොටෝස් ගන්න. මේ ඉන්නේ අනිත් යාළුවෝ. මට මේගොල්ලොත් එක්ක තියෙන මෙමරීස් හරිම ෆන් සහ මම මේ මෙමරීස් වලට මාර කැමතියි. මේ තියෙන්නේ අපේ ෆැකල්ටි එක. අපි ගොඩක් ෆොටෝස් වීඩියෝස් එකතු කරගෙන තියෙනවා අපේ යුනිවර්සිටි කාලේ. ඉතින් කවදා හරි දවසක මේ වීඩියෝස් බලනකොට මේ මතක හරි ලස්සන විදිහට අපිටම මතක් කරන්න පුළුවන් වෙයි. අපි දැන් මේ කතා කරන්නේ අපි කලින් වීඩියෝ එකක රෙකෝඩ් කරපු එකක් ගැන. ඒ වගේම තමයි මම ගොඩාක්ම thank you කරනවා මේ යාළුවන්ට. ඒගොල්ලෝ මගේ වීඩියෝස් වලට හරිම කැමැත්තෙන් හරිම ආසාවෙන් එකතු වුණා. ඉතින් ඒ නිසා තමයි මේ මතක තවත් ලස්සන වුණේ. මහ වැස්සෙත් විකාර කියවලා ඔන්න අපි නුගේ ගොඩට ගියා කෑම කන්න කියලා. අපිට ඉතින් තව ටික වෙලාවක් එකට ගත කරන්න ඕනේ හින්දා තමයි මේ විදිහට අපි කට්ටියත් එක්ක මොනවා හරි කන්න කියලා ආවේ. අපි වෙන වෙනම විසිර යන්න හැදුවත් අද යෂානී චමෝදය මට කිව්වා අපි ට්‍රේන් එකේ යමු කියලා. ඇත්තටම මේ දෙන්නම කලින් ට්‍රේන් එකේ එක්කන් ගිහිල්ලා තිබුණ නැහැ. මේ බලන්නකෝ කුරුළු ජෝඩියෝ වගේ. කොහොම හරි මම ඒ දෙන්නත් එක්ක ට්‍රේන් එකේ යන්නත් පුළුවන් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කන්වර්සේෂන් රෙජිස්ට්‍රේෂන් ඩේ එක ගත කරේ. බයි බයි.